ඇයි අනේ මේ සුවහසක් ඩයට් ප්ලෑන් ෆේල් වෙන්නේ? බර අඩු කරන ප්‍රොසෙස් එකේදී සමහරලාට ක්වොලිටි ඩයට් ප්ලෑන් සල්ලි දීලා ගත්ත ඩයට් ප්ලෑන් සමහරලාට ෆාස්ටින් ඉන්නවා. ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කියනවා, අර ෆාස්ටින් කියනවා, මෙහෙම ඉන්නවා. කන්න නැතුව ඉන්නවා. විශේෂ කෑම කනවා, ක්වොලිටි කෑම කනවා. මෙහෙම කෑවත් ඇයි මේ බර අඩු වෙන්නේ නැත්තේ? මේකට ප්‍රධාන කාරණා තුනක් මගේ අත්දැකීමෙන් මම අත්විඳලා තියෙනවා. මම කිලෝ 120 කින්දලා කිලෝ 66 වෙනකන් කිලෝ 54ක් අඩු කරපු ඒ ජර්නි එකේදී ලැබුණු අත්දැකීම් තුනක්. ප්‍රධාන අත්දැකීම් තුනක් මේ ඩයට් ප්ලෑන් ඇයි ෆේල් වෙන්නේ? පළවෙනිම එක තමයි ඔයා කොච්චර ක්වොලිටි කෑම කෑවා. කොච්චර ඩයට් ප්ලෑන් වලට අනුගමනය කරත් කොච්චර එක්ස්පර්ට්ලා කියන මේ ක්වොලිටි කෑම කෑවත් ඔයාට මේ කැලරි ගැන අවබෝධයක් නැති වෙනවා. කැලරි ගණන් ගන්න නැතුව කන්න බෑ නංගි මල්ලි. කැලරි ගණන් ගන්න නැතුව කෑවොත් ඔයාගේ බර වැඩි වෙනවා. ඒක තමයි විශ්ව නීතිය. ඔයාලට තියෙනවා ඩේලි කැලරි රික්වයර්මන්ට් එකක් ඇඟේ. මේ ඩේලි කැලරි රික්වයර්මන්ට් එක එක්සිට් කරොත් ඔයා කන කෑම වලින් මොන ක්වොලිටි වුණත් මොන දිව්‍ය ලෝක කෑම වුණත් ඔයාගේ බර වැඩි වෙනවා. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඔයාගේ ඩේලි කැලරි රික්වයර්මන්ට් එක කීයද? ඔයා කන කෑමේ කැලරි ට්‍රේස් එකක් තියෙනවා. කැලරි කොච්චරක් කනවද කියලා දැනගන්න. මේකේ ක්වොන්ටිටි එක ඉතාල වැදගත්. ක්වොලිටි එක විතරක් නෙමෙයි ක්වොන්ටිටි එක ඉතාල වැදගත්. මේක තමයි අංක 1. දෙවෙනි එක තමයි මෙහෙම ඔයා ඩයට් ප්ලෑන් එක යනකොට ගොඩක් වෙලාට ඔයා වීකෙන්ඩ් එකේ චීට් මීල් වලට යනවා. හිතලා බලන්න චීට් මීල් එකට යනවද නැද්ද? චීට් මීල් කියලා කියන්නේ ඔයා හිතනවා දැන් වීකෙන්ඩ් එකනේ. අපරාධ මෙච්චර කල් අපි අර ඉච්චර ඩයට් ප්ලෑන් එක කරපෙකේ මෙන්න මේකේ වීකෙන්ඩ් එක කියලා අරිමු. හරිද? මේකේ ගාමු ෆාස්ට් ෆුඩ් පාරම් මේකේ ගාමු පාටිත් පාර. ඔයා මෙන්න මේ චීට් මීල් එකේ කැලරි ගාන කවුන්ට් කරන්නේ නැහැ. මෙන්න එක තමයි චීට් මීල් එකක් ගන්න ඕකේ. හරිද? අපි මිනිස්සු ඔක්කොම අපි ජීවත් වෙන්නේ කන්න බොන්න. හරි. ඉතින් ඔයා වීකෙන්ඩ් එකේ චීට් මීල් එකක් ගන්නවා. ඕකේ ඇක්සෙප්ටබල්. ඒ වුණාට ඔයා මේක ගැන කැලරි ගැන අවබෝධයක් තියෙනවා. මේ චීට් මීල් එකේ මොනවද ඔයා ගන්න කැලරි ප්‍රමාණය. මේකේ ක්වොන්ටිටි එක කොච්චරද? මේ ක්වොන්ටිටි එක ගැන අවබෝධය මෙතනින් ගිලිහෙන්න බෑ. මේක තමයි දෙක. තුන්වෙනි එක තමයි ඔයා සමහර වෙලාවට ඔයා ගන්න පොඩි ස්නැක්ස් ඔයා අතහැරලා දානවා. මේක චූටිනේ මේක අතහැරලා. පොඩි කේක් කෑල්ල අතහැරනවා. හරිද? පොඩි බී මේක අතහරිනවා. පොඩි ටී එක අතහරිනවා. ටී එකට දාන සීනි හැදි ප්‍රමාණය අතහරිනවා. මේවා පොඩිනේ මේවා ටක් ගාලා ඉවර වෙන දේවල් මේවා චූටි වෙලා ඉවර වෙන දේවල් කියලා මේවා අතහරිනවා. මෙන්න මෙහෙම අතහරින්න බෑ. මේ වගේ තියෙන කැලරි ප්‍රමාණයත් ඔයාගේ ඔළුවේ තියෙන්නත් ඕනේ. ඔයා ට්‍රැක් ඩවුන් කරන්නත් ඕනේ. එහෙම කරේ නැත්නම් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. ඔයාගේ බර අඩු වෙන ප්‍රොසෙස් එක වෙන්නේ නැහැ. මේ තුන. මෙන්න මේ කාරණා තුන ඔයා හරියට කරනවා නම් ඔයා කොච්චර වුණත් කැලරි ප්‍රමාණය ගැන අවබෝධයක් තියෙනවා. කොච්චර ෆුඩ් එක ක්වොලිටි උනත් කැලරි ගන්න අවබෝධයක් තියෙනවා. ඔයා චීට් මීල් එකක් වීකෙන්ඩ් එකේ ගහනකොට මේක ගැන කැලරි ගැන අවබෝධයක් තියෙනවා. ඔයා ගන්න පොඩි ස්නැක් වල කැලරි ගැන අවබෝධයක් තියෙනවා නම් ඔයාගේ බර අඩු වෙන ප්‍රොසෙස් එක ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, කාටවත් නවත්තන්න බෑ. ඉතින් මෙන්න මේ අත්දැකීමෙන් මම හදලා ඇත්තටම මේ අත්දැකීම කරගෙන ගිහිල්ලා මම මගේ ඔළුවේ තියාගෙන හදපු ඇප් එක තමයි Build Your Fit Self ඇප් එක. Build Your Fit Self ඇප් එකෙන් ඔයාගේ කැලරි ට්‍රේස් කරලා දෙනවා. ඔයාගේ කැලරි රික්වයර්මන්ට් එක කියනවා. ඊට අමතරව ඔයාගේ ෆුඩ් එකේ ක්වොලිටි එක, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ් මේවා කොච්චර තියෙනවද කියලා කියනවා. ඊට අමතරව ඔයාගේ ඩේලි රිපෝට් එකක් දෙනවා. කැලරි ප්‍රමාණය කොච්චරක් අඩු වෙනවද, ඔයා කොහොමද කරන්න ඕනේ, කොච්චර weight loss එකක් ඇති වෙනවද කියලා ඔයාලට පෙන්වන්න කරනවා. ඊට පස්සේ ඔයාගේ අර මේකේ guidance stars කියලා කියනවා. මේකේ BMI එක, fat percentage එක, මේකේ daily calorie requirement එක වෙනස් වෙන ආකාරය වගේ weight එක වෙනස් වෙන ආකාරය යනවා දාගෙන යනකොට මේ ඔයාට track කරලා trace කරලා දෙනවා. මේ Build Your Fit Self app එක ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා. ඉතින් මේක මාසෙකට රුපියල් 1000ක් වගේ මුදලක් subscribe කරන්න ලබා ගන්නවා. ඊට අමතරව මාස 3කට රුපියල් 2500ක් වගේ මේ වගේ ඉස්සරහට යනකොට කාලය වැඩි වෙනකොට ඔයාගේ මුදල් ප්‍රමාණය අඩු වීමක් තමයි වෙන්නේ. ඉතින් ඔයා මේක ලබා ගත්තට පස්සේ ඔයා මේකෙන් අවබෝධයකට එනවා. කැලරි කොහොමද ඔයා trace කරන්නේ? කැලරි මේ කෑම වල කැලරි කොච්චරක් තියෙනවද? මෙන්න මේක අවබෝධයකට ආවට පස්සේ ඔයාලට මේ ඇප් එක මුළු ජීවිත කාලෙම ඕන. මේක අංගයක් අපට ඇඟේ පත් වෙනවා. මෙන්න මේක පත් කරගෙන ඔයාගේ ඩයට් ප්ලෑන් එක සාර්ථක කරගන්න ලැබෙයි කියලා මම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. Thank you very much.